සමාජ මාධ්‍ය තුළ දූදරුවන් වගේම දෙමාපියනුත් ආදරය කරන හරි අපූරු සුන්දර ඉගැන්වීම් ක්‍රමවේදයක් අපේ රටට හඳුන්වා දුන් හරි අපූරු සිංහල මිස් වාගනතුමයි අපි අද දවසේ මේ විදිහට ඇවිල්ලේ. ඉතින් අද දවසේ අපේ මේ කතාබහට ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා පාඨශාලාචාර්යිනිය වගේම තමයි උත්තර පත්තර පරීක්ෂිකා උදේනී හේමරත්න ගුරුමෑණියන්. අයබෝන් ඔබට. අයබෝන්. අද දවසේ අපි අපේ මේ වැඩසටහන මේ විදිහට ආරම්භ කරනකොට අපේ කතාබහට ප්‍රවේශයක් විදිහට මම කැමතියි මුලින්ම ඔබතුමියගෙන් දැනගන්න. මේ වෙනකොට සමාජ මාධ්‍ය තුළ හැමෝම දන්න හැමෝගෙම කතාබහට ලක් වෙලා ඉන්න වැඩිපුරම දරුවන්ගේ ආදරයට ලක් වෙලා ඉන්න හරි අපූර්ව සිංහල මිස්. එහෙම නැත්නම් උදේනි හේමරත්න කියලා කියන්නේ කවුද? අපි ඔබතුමිය ගැන කතා කරමු. ඇත්තටම උදේනි හේමරත්න කියනට වඩා ලංකාවේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ හරි අපූර්ව සිංහල මිස් කියලා. ඉතින් මේ හරි අපූර්ව සිංහල මිස් කියන නම හැදුවෙත් මම නෙමේ සමාජ මාධ්‍යෙම තමයි. ඉතින් දරුවන්ට සිංහල කියන විෂය ගොඩක් රසවත් නැති විෂයක් විදිහට ඒගොල්ලෝ හිතනවා. මොකද ව්‍යාකරණ තියෙනවා, සාහිත්‍ය තියෙනවා, ලොකු විෂය නිර්දේශයක් තියෙන නිසා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මට පුළුවන් වුණා චිත්‍රවලින්, චූටි කවිවලින්, සින්දුවලින් දරුවන්ට සිංහල කියලා දෙන්න. ඉතින් ඒ ක්‍රමවේදයට තමයි දරුවෝ ආදරය කරේ. දරුවෝ ගොඩක් ග්‍රහණය කරගත්ත සිංහල කියන්නේ අමාරු දෙයක් නෙවෙයි, මේ චිත්‍රවලින් සිංහල ඉගෙන ගන්න එක බොහොම ලේසි දෙයක් කියලා. ඔබතුමා ඇහුවානේ මම ගැන. ඉතින් මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියක්. ඒත් එකම මට වසර 25ක විතර පාසල් ගුරුවරියක් විදිහට අත්දැකීම් තියෙනවා. ඒත් එකම උත්තර පත්‍ර පරීක්ෂිකාවක් විදිහට මම සහභාගී වෙනවා. ඉතින් ඒ නිසා දරුවා ප්‍රශ්නය ග්‍රහණය කරගන්නේ කොහොමද, පිළිතුරු සංවිධානය කරගන්නේ කොහොමද කියන එක ගැන තියෙනවා ඇත්තටම හොඳ අවබෝධයක්. ඒ වගේම වසර ගණනාවක් තිස්සේ ඔන්ලයින් ක්‍රමවේදය යටතේ අපේ හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තිය කරගෙන යනවා. දරුවෝ දහස් ගණනක් අපේ පන්තිවල සහභාගී වෙනවා. හරි අපූර්ව සිංහල මිස් කියලා කිව්වම මේ වෙනකොට හැම කෙනෙක්ම වගේ දන්නවා. ඉතින් ඒ නිසා වෙන්න මම කැමතියි ඔබතුමියගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න. මේ තරමටම දරුදරියන් ඔබතුමියට ආදරය කරන්න ඔබතුමිය වටා එකතු වෙන්න මොකක්ද ඔබතුමියගේ තියෙන රහස? එහෙම නැත්නම් ක්‍රමවේදය? ඇත්තටම මම මුලින්ම කරේ කැලෙන්ඩර් කොලයක මම චිත්‍රයක් අඳිමින් දරුවන්ට උගන්වනවා වගේ මම ඇඳ ඇඳින්නකොට අපේ පුතා ඇවිල්ලා ඒක වීඩියෝ කරලා Facebook එකට දැම්මා. එතකොට මේක ලක්ෂ ගණනාවක් බලලා තිබ්බා. මං ගැන තොරතුරු හොයලා තිබ්බා. අන්න ඒ නිසාවෙන් ඔන්න මම මගේ පාසලේ දරුවන්ට උගන්වපු ක්‍රමවේදය ටියුෂන් එකටත් ගෙනාවා. ඉතින් ලොකු සිලබස් එකක්නේ සිංහල කියලා කියන්නේ. ඉතින් ලොකු සිලබස් එකේ විභාගෙට අහන කොටස, විභාගෙට එන්නේ මොනවද කියන කොටස උත්තර පත්‍ර පරීක්ෂිකාවක් විදිහට මම හොඳටම අධ්‍යයනය කරලා තියෙනවා. ඉතින් අර ලොකු සිලබස් එකේ අනවශ්‍ය නෙමේ බැහැර කර යුතු කොටස් ටික දරුවන්ට ලොකු බරක්නේ. ඉතින් ඒ බර නැතුව මම බොහොම සැහැල්ලුවෙන් ළමා මනස බොහොම සිව්මැලීනේ. ඒගොල්ලෝ කැමති අමාරුවෙන් ඉගෙන ගන්න නෙමෙයි. ඊටාම පහසුවෙන් ඉගෙන ගන්න ඒගොල්ලෝ කැමති. ඉතින් චිත්‍රවලින්, චූටි කවියකින් හිතන උදාහරණයක් විදිහට මම මෙහෙම අක්ෂර මාලාව ගත්තාම අක්ෂර උත්පත්ති ස්ථානට දරුවෝ ටිකක් අමාරුවෙන් පාඩම් කරගන්නේ. එතකොට මම චූටි කතාවකුත් කියලා කමනි තාම මුණ දනවා ඕ මතක තියාගන්නකෝ කියලා කියපුවාම කන්ටජ, තාලුජ, මූර්ධජ ඔය විදිහට අක්ෂර ටික දරුවෝ මතක තියාගන්න. ඒ වගේම මනෝවිද්‍යාත්මක ක්‍රමයක් තමයි මේක. දරුවෝ කැමති චිත්‍රවලට, දරුවෝ කැමති සින්දුවලට. ඉතින් ඔය ක්‍රමෙන් අමාරු ව්‍යාකරණ කොටස්, සාහිත්‍ය කොටස් ගොඩක් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඔබතුමියගේ මේ පැහැදිලි කිරීමත් එක්කම දැන් අපි සූදානම් වෙලා ඉන්නවා හරි අපූර්ව සිංහල ඔන්ලයින් පන්තියේ ඉගැන්වීම් කටයුතු සිද්ධ වෙන ආකාරයේ දර්ශන කීපයක් දැක බලා ගන්න. සුරංගනා කතාවක් කියන්නේ යන්නේ. කියන්න කලින් බලන්නකො ටිකක්. පුංචි දියකිඳුරේ එන්නේ තාරාවෙක් වඩාගෙන. හරිද? තාරාව ඒ වුණාට කැතයිලු. මේ තාරාව කැතයි කියන්නේ පව් නේද? එයා ආව ලස්සනයිලු. මේ ඉන්නේ ආව ලස්සන තාරාව.
අධිරාජ්‍යවාදී පාලන සමය නෙමෙයි. ඒ ඇන්දේ මම ඒ.පී. ගුණරත්න මහතා වැඩියෙන්ම පරිවර්තනය කරලා තියෙන්නේ මේ තුමගේ පොත්. 3 වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය. බැද්දේගමින් අහන සියලුම ප්‍රශ්නවලට උත්තර පුතේ මේ චිත්‍රය ඇතුලේ තියෙනවා. අඬුව තිබිද්දි මොකටද නේ අත පුච්ච ගන්නෙ? තියෙනව නේද? එහෙම කියමුණා. ඕවනේ. වාක්‍යයක් ලියන්න. අපි ගමුකෝ මෙයා බල්ලෝ හාවුන්. පළවෙනි වාක්‍යයේ තියෙන ලුහු බදිති මේක ලුහු බෙන්දෝය. එතකොට මේක අනතීත කාලේ නැත්තම් වර්තමාන කාලේ. කාලේ දිහා බලලා වර්තමාන කාලේ නම් ලබ්බට ලබදාගත්තා. අතීත කාලේ නම් ලබ්බට ලබදාගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ, වරදින්නෙම නැහැ. හරි අපූර්ව සිංහල මිස් පිළිබඳව අපි කතා බහ කළා. ඒ වගේම තමයි ඇයි එතුමියට මේ තරමටම දරුවන් එකතු වෙලා ඉන්නේ කියන කාරණාවන් පිළිබඳව අපි කතා බහ කළා. ඉතින් අපි ඊළඟට කතා බහ කරමු මොකක්ද මේ sipsariya.lk කියලා කියන්නේ. අපේ පන්තිවලට යන දරුවන්ට ඉතාම පහසුවෙන් පන්තියට එන්නත් ඒත් එක්කම ටියුට්ස් ගන්න ඊට පස්සේ රෙකෝඩින්ග්ස්. දැන් දරුවෝ කාර්ය බහුලයිනේ ගොඩක් වෙලාවට. ඒගොල්ලන්ට පස්සේ නෙවි සැනසෙල්ල ඇවිල්ලා පාඩමට සම්බන්ධ වෙන්න අපේ sipsariya.lk එක හරහා පුළුවන්. හරි අපූර්ව සිංහල ඔන්ලයින් පන්තියේ හරි අපූර්ව සිංහල මිස් කියලා කිව්වම මේ වෙනකොට හැමෝම ආදරය කරන ආදරණීය චරිතයක් බවට පත්වලා ඉවරයි. ඉතින් නිසාවෙන්ම මම හිතුවා සමාජ මාධ්‍ය තුල හරි අපූර්ව සිංහල මිස් පිළිබඳව දරුවන් සහ දෙමව්පියන් පළ කරලා තියෙන අදහස් කීපයක් ඔබ වෙතට යොමු කරන්නට. ඉතින් අපි මුලින්ම යොමු සිංහල ගුරුවරියකගේ අවධානය අදහසකට. මෙන්න මේ විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඇත්තමයි හරිම ලස්සන පාඩමක්. මං හරිම ආසයි මේ පාඩමට. මං සිංහල ටීචර් කෙනෙක් වුණාට මට තාම මේ විදිහට ලස්සනට පාඩම කරගන්න ක්‍රමයක් හොයාගන්න බැරි වුණා. ගොඩක් ස්තුතියි ටීචර්ගේ මේ මහන්සියට. මෙන්න මේ විදිහට හරි ආදරණීය අදහසක් ඇය යොමු කරලා තියෙනවා. ඒ වගේම තවත් හරි අපූර්ව අදහසක් තියෙනවා මං හිතුවා ඔබත් සමග බෙදා ගන්න ඕනේ කියලා. ඇත්තටම මාරුම ලස්සනයි. හොඳට මතක හිටිනවා. 2022 O level ලිව්වේ මම. ඒ තාම මිස්ගේ පාඩමක් දැක්කම ඉබේටම බැලෙනවා. බෙස්ට් ටීචර්. මෙන්න මේ විදිහට තමයි අයත් ඇගේ අදහස පළ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දහස් ගණන් වූ ආදරණීය දරුවන්ගේ අදහස් අතරින් මම තෝරගත්ත අදහසක් තියෙනවා. ඒ පිළිබඳව අපි කතා බහ කරමු. ඒ චූටි බෝඩ් එක තිබ්බ කාලේ තමයි මාත් ඉගෙන ගත්ත මිස්ගෙන් කිටිවත් පාඩමට සම්බන්ධ කරා. ඒවා අදටත් මතකයි. ඒ වගේම A level සිංහල කරද්දිත් සන්ධි වගේ පාඩම් අමාරු වුණොත් මිස්ගේ මේ පාඩමේ වීඩියෝ එක බැලුවා. මෙන්න මේ විදිහට තමයි ආදරණීය දරුවන් ඇය පිළිබඳව අදහස් පළ කරලා තිබුණේ. හරි අපූර්ව සිංහල පන්තිය මේ තරමටම රසවත් වෙන්න තවත් එක හේතුවක් තමයි මේ හරි අපූර්ව ඔන්ලයින් සිංහල පන්තියට එන සුවඳ මාමා. අපි ඒ පිළිබඳව කතා බහ කරමු. සුවඳ මාමා 6 පන්තිය ඉඳන් 9 පන්තිය දක්වා එනවා. සුවඳ මාමා ආවම දරුවෝ හරි කැමති. සුවඳ මාමා නැතුව දැන් මට පන්තිය කරන්නත් බැරි තරමට සුවඳ මාමාද නැද්ද මැඩම්? සුවඳ මාමකෝ එහෙම අහනවා. ඉතින් සුවඳ මාමා හරිම ආදරණීය චරිතයක් වගේම අපේ පැරණි ඉතිහාසය ගැන, පැරණි සංස්කෘතිය ගැන ගොඩක් කියලා දෙනවා සුවඳ මාමා හරිම විහිළුවෙන්. ඉතින් සුවඳ මාමාගේ චරිතය මම ගත්තෙත් ඇත්තටම දරුවන්ට හරි වෙනසක්. දරුවෝ හරි කැමැත්තෙන් ඉගෙන ගන්නවා. මොකද hina වෙවි ඉගෙන ගන්න කැමතිනේ. ඉතින් අර දේශනයක් වගේ අහගෙන ඉන්නේ නැතුව හරිම සතුටින් hina වෙවි දරුවා ඉගෙන ගන්නවා සුවඳ මාමත් එක්ක. සුවඳ මාමා ගොඩක් වෙලාවට මේ ඉංග්‍රීසි වචන එහෙම ටිකක් ප්‍රොනවුන්ස් කරනවා වැරදියට. යාරගොල්ලෝ හරි සතුටින් තමයි ඉගෙන ගන්න සුවඳ මාමත් එක්ක. ඒ වගේම තව විශේෂ දෙයක් කරන අපේ පන්තියේ. ඒ තමයි ආකර්ෂණ නීතිය. ආකර්ෂණ නීතිය මොකක්ද කියලා ගොඩක් දරුවෝ දන්නේ නැහැ. හැබැයි මේ ආකර්ෂණ නීතියෙන් ළඟා කරගන්න පුළුවන් දේවල් අනන්තයි අප්‍රමාණයි. ඉතින් මම ඒගොල්ලන්ට කියලා දෙනවා හීන දකින්න. ඒ හීනෙ වෙනුවෙන් වැඩ කරන්න. ඉතින් අද දවසේ අපි මේ විදියට sipsariya.lk පිළිබඳව සහ හරි අපූර්ව සිංහල ඔන්ලයින් පන්තිය පිළිබඳව බොහෝ කරුණු කාරණා කතා බහ කළා. ඒ වගේම තමයි මම ඔබට කලින් සඳහන් කළා අපේ වැඩසටහන බොහෝ පිරිසක් නරඹනවා කියන කාරණාව. ඉතින් ඒ නිසාවෙන්ම ඕන් දැනගන්න කැමැත්තෙන් ඇති මොන වසරවල් සඳහාද මේ විදියට සිංහල පන්තිය පැවැත්වෙන්නේ?
හයි ශ්‍රේණියේ ඉඳලා සාමාන්‍ය පෙළ දක්වා අපේ සිංහල පන්තියට සිංහල විෂයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔබට තවත් අවස්ථාවක් තියෙනවා සිංහල විෂය පිළිබඳව කරුණු දැන කියා ගන්නට හරි අපූරු සිංහල මිස්ගේ YouTube නාලිකාව හා සම්බන්ධ වන්නට. ඒ වගේම තමයි හරි අපූරු සිංහල මිස්ගේ Facebook පිටුව තුලිනුත් ඔබට අවශ්‍ය පාඩම් පිළිබඳව දැන කියා ගන්නට. sipsarya.lk ඒ වගේම තමයි හරි අපූරු සිංහල ඔන්ලයින් පන්ති හරි අපූරු සිංහල ගුරුතුමිය පිළිබඳව අද දවසේ අපි බොහෝ කරුණු කාරණා කතා බහ කළා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා මෙතුමිය හා සම්බන්ධ වෙන්න. මම සඳහන් කරනවා දුරකථන අංකය 074 036 0225. ඒ වගේම තමයි sipsarya.lk වෙබ්සයිට් එක හරහා ලියාපදිංචි වෙන්න ඔබට හැකියාව තියෙනවා. බෙහෙවින් ස්තුතිවන්ත වෙන ඔබතුමියට මේ වගේ කාර්යබහුල මොහොතක ඔබතුමියගේ වටිනා කාලය අපේ වැඩසටහන වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන්. මතකයි නේද? 6 ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා ආසාවෙන් සහ ලේසියෙන් සිංහල ඉගෙන ගන්න තියෙන ලංකාවේ හොඳම පන්තිය. හරි අපූර්ව සිංහල ඔන්ලයින් පන්තිය.